ඉතින් අද කතා කරන්න යන්නේ WWE ඉතිහාසයේ තිබ්බ සුපිරිම රයිවල්යක් වුණු ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන්ගේ ඉතිහාස කතාව. Hey yo කියලා පිළිගන්න වෙලක පොරසරණගේ තවත් brand new video එකකට. ඉතින් මේ අපි දැන් කතා කරන්න යන්නේ රැන්ඩි ඕර්ටන්ගේ සහ ජෝන් සීනාගේ ඔන්න රයිවල් එක පටන් ගත්ත තැන ඉඳලා මේ දක්වා කියන්නේ 2025 දක්වා යාළගේ ඉතිහාසයේ සිද්ධ වෙතුම සුපිරිම අවස්ථා සහ ඒ වගේම වැදගත්ම මොමන්ට් ගැන. එතකොට මෙතනදී අපි කතා කරනවා සුපිරිම යාළගේ රයිවල් එක ඇතුළත සිද්ධ වුණ මැච් හතක් ගැන. මොකද 2025 කියන්නේ දෙන රයිවල් එකේ one last chapter එක ගැන අවසාන chapter එක තමයි 2025 දී backlash වල සිද්ධ වෙන්න යන්නේ. ඉතින් අපි මේ රයිවල් එක ගැන අපව මේ channel එකෙන් කිසිම දවසක වීඩියෝ එකක් කරන්න නැහැ. ඉතින් ඒ නිසා මේ ඉතිහාසය ගැන තිබ්බ full රයිවල් එක අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මෙතනදී අපි ප්‍රධාන තරඟ හතක් ගැන කතා කරනවා. හතේ එතකොට අපි එක රේටින් එකක් දෙනවා. ඒ කියන්නේ දැන් රෙස්ලිං වල ගුලක් ලොකු විචාරකයෝ දීලා තියෙන රේටින් එක වගේම එයාලා දීලා තියෙන يعني ස්ටෝරි ලයින් එකට ඒකට ෆිසිකොලොජි වලට දෙනින් ඊට පස්සේ ක්‍රවුඩ් රියැක්ෂන් එකට ඒ වගේමටත් එයාලා රියැක්ෂන් කරනවානේ ආන්ගේ රියැක්ෂන් එකත් එක මැච් එකක මැච් එක අපි ඉන් ඩීටේල් කතා කරනවා. තව මේ බෑක්ලෑෂ් වලදී 2025 කියන්නේ මේ මැයි 10 වෙනිදා ඇමරිකාවට එන්න නැත්තම් මැයි 11 වෙනිදා අපේ ලංකාවට බලා ගන්න පුළුවන් බෑක්ලෑෂ් මැච් එකේදී වෙන්න පුළුවන් දේවල් ඒ වගේම අලුත් වුණ අප්ඩේට් සමගින් ඒ ටික අපි අන්තිමට කතා කරමු. රයිවල් එකේ ඉතිහාස කතාව අපි මුලදී කතා කරලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ දෙන්නගේ මේ රයිවල් එක පටන් ගන්න 2004 2005 වගේ කාලයකදී ඒ කියන්නේ රැන්ඩි ඕර්ටන් එයාගේ වර්ල්ඩ් චැම්පියන් එක ෆස්ට් ටයිම් එකේට වින් කරපු කාලෙදී. කියන්නේ එයා තමයි යංගස්ට්ම වර්ල්ඩ් හෙවිවෙට් චැම්පියන් උනේ රැන්ඩි ඕර්ටන්. ඉතින් ඊට පස්සේ තමයි ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන්ගේ රයිවල් එක WWE විසින් ආරම්භ කරන්නේ. මම විශේෂයෙන් කියන්න ඕනේ මම මෙතනදී කතා කරන්නේ WWE ඇතුළත සිදුවීම් විතරයි. එතනින් එහා ආයතනවල රැන්ඩි සහ සීනාගේ රයිවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙයාට මුලින්ම කතා කරමු 2007 SummerSlam එකේ තිබ්බ රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනාගේ මැච් එක ගැන. ඉතින් මේ 2007 SummerSlam වල මේ තරඟේ පැවැත්වෙන WWE Championship එකක් විදිහට කියන්නේ රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනා අතර. ඉතින් මෙතනදී මේ තරඟේ අගභාගයේදී ඔන්න ජෝන් සීනා STF එක perform කරන රැන්ඩි ඕර්ටන්ට ඒතකොට එයා හදන්නේ සබ්මිට් කරලා රැන්ඩි ඕර්ටන්ව පරද්දලා බලන්න. ඉතින් ඒ වුණාට ඒ chance එක හරියන්නේ නැහැ. සීනාට ප්‍රහාර කියන්නේ සීනා එතනින් එහාට ගිහිල්ලා සීනා මේ පැත්ත හැරනොත් එක මොන ජෝන් සීනාට RQ එකක් රැන්ඩි ඕර්ටන් එල්ල කරනවා. ඒ එල්ල වුණ RQ එකට ජෝන් සීනා 2 ගවුන් කරනවා. එතනදිම රැන්ඩි එතනින් එහාට ගිහිල්ලා අපව මේ පැත්තට ඇවිල්ලා සීනාට තවත් ප්‍රහාරයක් එල්ල ගන්න ලෑස්ති වෙද්දී මොන සීනා ඒක perform කරනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ සීනා පින් එක දානවා. ඊට පස්සේ පින් එක දිනලා සීනා ඔන්න චැම්පියන් බවට අපපත් වෙනවා. ඉතින් මේ මැච් එක තමයි අපිට මෙයාලගේ රයිවල් එකේ ඉතිහාසය අනුව බැලුවොත් 7 වෙනියට වගේ රේට් කරන්න පුළුවන් මැච් එකකට තියෙන්නේ. ඉතින් අපිට තාම මැච් 6ක් මිතුරි. දැන් මේකේ රේටින් ගැන කතා කරොත් ස්ටෝරි ලයින් එකට 2.5ක් රේට් කරලා තියෙනවා. ඒ වගේම ටෙක්නිකල් සහ ඇබිලිටි වලට 1.5 අතර රේටින් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම කැරක්ටර් සහ ෆිසිකොලොජි වලට 2.5 පුත් ක්‍රවුඩ් රියැක්ෂන් එකට 2.5 පුත් රේට් කරලා තියෙනවා. කියන්නේ මේ මැච් එක ටිකක් හොඳ තත්ත්වයේ තිබ්බ අර මැච් හත එක්ක බලද්දී හොඳ තත්ත්වයේ තිබ්බ මැච් එකක්. ඒක ඇවිල්ලා 4 ස්ටාර් ගිය මැච් එකක්. ඉතින් මේ මැච් එකේ කියන්නේ එයාලගේ ලිස්ට් එකේ තියෙන හොඳ මැච් එකක්. ඒකවල 4 ස්ටාර් සාමාන්‍යයෙන් ගියා කියන්නේ ඇත්තටම මේ ලෙවල් එක මේ මැච් එක හොඳයි. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ කියන්නේ අපි අංක 6 වෙනියට කතා කරන්න යන්නේ ඒ 2009 ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන් අතර තිබ්බ SummerSlam event එකේදී පැවැත්විච්ච WWE Championship එක ගැන. මේක මේ මැච් එක කියන්නේ මේ 2009 දී තිබ්බ SummerSlam එකේ තිබ්බ WWE Championship එක රැන්ඩි සහ සීනාගේ රයිවල් ස්ටෝරි එක ඇතුළත ටිකක් විශේෂ තරම් කරනවා. මොකද මම එහෙම කියන්නේ දැන් මේක රැන්ඩි කැන්සල් කරන්න බලනවා. ඒ කියන්නේ එයා එකපාරක් බෙල්ට් එක අරගෙන එයා යනවා. එයාට මේ මැච් එකේ අර හීල් නේද උඩ. ඊට පස්සේ එයා යනවා. ඊට පස්සේ ආපහු එනවසට එනවා මැසේජ් එක වින්ස් මැක්මෑන්ගෙන් එයා එහෙම ගියොත් ආපහු බෙල්ට් එක සීනට යනවා කියලා. ඊට පස්සේ එයා තව ක්වොලිෆිකේෂන් ඩිස්ක්වොලිෆයි කරන මැච් එක කැන්සල් කරන්න යනවා. ඉතින් එහෙම කරන්න ගිහිල්ලා ඊට පස්සෙත් එයාට ආයෙ මැසේජ් එක එනවා එහෙම කරන්න එහෙම වුණොත් සීනටම බෙල්ට් එක යනවා කියලා. ඉතින් එහෙම දීලා ඔන්න සීනට පින් එක දානවා. පින් එක දැම්මට එකේ තියෙන කකුල එතකොට කොහමත් පින් ට්‍රී වැදිලා විනර් විදියට රැන්ඩි නම් කරාට පස්සේ කරානේ. වින් කරාට පස්සේ සෙලිබ්‍රේට් කරන්න නගිද්දිම කෝන් එකට ඊට පස්සේ ඔන්න තර්ඩ් again සෙකන්ඩ් රෙෆරි එනවා ඇතුළට කෝට් එක ඇතුළට ඇවිල්ලා කියනවා මෙහෙමයි අර සීනාගේ කකුල තිබ්බේ රොක් එකේ. එතකොට ඉතින් ඒක දිනුවක් විදියට වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ මේ ආපහු මේ මැච් එක මිනිස්කින් එනවා මැසේජ් එක එනවසට ආපහු රීස්ටාර්ට් කරන්න කියන මැච් එක. කොහම හරි මේ මැච් එක සීනා පරදිනවා. කොහොම නමුත් මේකේ අපි රේටින් ගැන කතා කරොත් මේක ඇත්තටම කියන්න ඕනේ රයිවල් එකේ ස්ටෝරි එක ඇතුළත මම මේක තෝරගත්තේ මේ මැච් එකේ තියෙනවා. ඒ කියන්නේ රැන්ඩිගේ හීල්
රැන්ඩි ගැන ඇත්තටම සුපිරි හීල් ටර්න් එකක් ගන්න පුළුවන් කැරක්ටර් එකක් නේ WWE වල ඉන්නේ. ඉතින් මෙයාගේ මේ හීල් ටර්න් එක perform කරපු විදිය ගැන නිකන් පොඩි අපිට දලා අදහසක් ගන්න තමයි මම මේ මැච් එක 2009 SummerSlam මැච් එක 6 වෙනි එක විදියට මම මේ ලිස්ට් එකට ඇඩ් කරේ. ඉතින් මේ රයිවල් එක ගැන කතා කරද්දි මේක කතා නොකරන බැරි මැච් එකක්. මේකේ රේටින් ගැන කතා කරොත් ස්ටෝර් ලයින් එකට 2.5කුත් ෆිසිකොලොජි සහ කැරක්ටර් වර්ක් වල 2.5කුත් එතනින් ගියට පස්සේ ඇබිලිටි වලට 2.5කුත් ක්‍රවුඩ් එකේ රියැක්ෂන් එකට 2.5කුත් විතර ඔක්කොම 2.5 රේටින් එකක් තමයි මේකට අණු කොටස් වලට හම්බෙලා තියෙන රේටින් විදිහට. එතනින් ගියට පස්සේ මේක ෆුල් ස්ටාර්ටින් ගත්තොත් 4.6ක මැච් එකක් විදිහට ඔන්න රේටින් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි අංක 5 වෙනට කතා කරන්නේ 2009 බ්‍රේකින් පොයින්ට් වල තිබ්බ ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන් අතර තිබ්බ I quit මැච් එක ගැන. ඉතින් ඔයාලා මතකද අර සීනා දැන් අර මාංචු දාලා සීනා අර STF එක මෙහෙම අර රැන්ඩිගේ අදින්නේ. ඒ මැච් එක තමයි මේ මැච් එක බ්‍රේකින් පොයින්ට් වල තිබ්බ 2009 මැච් එක. ඉතින් මේක ඇත්තටම සුපිරි ලෙවල් එකකදී මේක I quit මැච් එකක්. මේ මැච් එක ෆෝම් කරනකොට අපිට හයිලයිට් කතා කරන්න තියෙන්නේ අර සීනාට දානවනේ දැන් මෙයා හෑන්ඩ්කොප් එක කියන්නේ මාංච් දානවනේ. දැම්මට පස්සේ ඔන්න සීනා සහ රැන්ඩිව ඔන්න ලොක් වෙනවා. කියන්නේ දෙන්න මේක මෙමු යකින අර ස්ට්‍රැප් මැච් එකක් වගේ. ඉතින් එහෙම ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ අර කෝඩ් එකේ අර කෝනර් එකේ වැල්ලා තියෙනවා. රැන්ඩි දකිනවා කී එක කියන්නේ මාංචු වල කී එක. ඊට පස්සේ රැන්ඩි එක ගන්න යද්දි සීනාව රෝල් කරලා සීනාව එහාට දාන්න කරන. ඒතර රැන්ඩි ඇත්තරම යංගස්ම කාලේ. ඒතකොට අර මේ තරම් දැන් ඒතකොට හොඳ බොඩි ලැන්ග්වේජ් එකක් නැහැ. ඒකට පොඩ්ඩක් එක්ටු සීනාව කොහොම හරි හැංගින් අපි කියන්නේ පෙරලලා ඔන්න යන්නේ ඇද්දිම සීනා පටස් ගාලා අනිත් පැත්තට ඇදලා අර තිබ්බ විදිහටම අතාරගෙන දානවා STF එක. ඔන්න එතනින් පස්සේ රෙෆරි ඇවිල්ලා අහනවා I quit එක මුලින් කියන්නේ. ඊට පස්සේ ටික කාල වෙලාවක් ගියාට පස්සේ ඔන්න ඉවස ගන්න බැරි දැන STF එක මෙයා I quit කියලා කියනවා. ඉතින් මේක අපිට 5 වෙනියට වගේ රේට් කරන්න පුළුවන් මේ සුපිරි 7 මැච් ඇතුළත මෙයාලගේ මේ රයිවල් එක බිල්ඩ් වුණේ ස්ටෝරි එක ඇතුළේ තිබ්බ. ඉතින් මේක ෆුල් මැච් එක මට අර අණු කොටස් යටතේ රියැක්ෂන් එක හොයාගන්න බෑ. කියන්නේ අර රේටින් එක හොයාගන්න බැරුණා. ඉතින් මේක කොහමද 3.5ක වගේ රේටින් එකක් තමයි ටෝටල් එක මේ මැච් එක වෙලා තියෙන්නේ. ඉතින් අර වගේ මැච් එකක් 4.6ක් ගිහිල්ලා මේ වගේ මැච් එකක මෙච්චර දේවල් වෙලා තියෙද්දි 3.5ක් වුණේ ඒක නම් හිතා ගන්න බෑ. කොහොම හරි ඉතින් ඒක යාළගේ රේටින් කිරීමනේ. ඒක අපිට අදාළ නැහැ. අපි රේටින් කිරීම ඕන අංක 5ට දාන්න පුළුවන්. බ්‍රේකින් පොයින්ට් වල 2009 තිබ්බ සීනා vs රැන්ඩි ඕර්ටන්ගේ I quit මැච් එක. ඉතින් අංක 4ට කතා කරන්නේ 2013 දී ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන් අතර තිබ්බ චැම්පියන් vs චැම්පියන් TLC මැච් එක ගැන. ඇත්තටම මේක පැවැත්වෙන TLC මැච් එකක් තිබ්බට ඒක අර ලේඩර් එකේ තමයි තියෙන්නේ. මේ ලේඩර් එකට ගිහිල්ලා ළමා ගන්න තියෙන රූට් එල්ලලා තියෙන බෙල්ට් දෙක. එතකොට ඒතර WWE චැම්පියන් තමයි රැන්ඩි ඕර්ටන්, වර්ල්ඩ් හෙවිවෙට් චැම්පියන් තමයි ජෝන් සීනා. ඒතකොට මේ දෙන්නගේ බෙල්ට් දෙක උඩ එල්ලලා අර මේ සීනා එවන් ස්ට්‍රෝං කියලා ටී-ෂර්ට් එකක් ගහලා තිබ්බා. ඒ කාලේ ළමයි මැච් එක 2013 ඇත්තටම මේ මැච් එක ගැන කතා කරොත් මේකෙත් එයා අර මාංචු යූස් කරනවා. රැන්ඩිගේ ඇත්තම මම හිතන්නේ මාංචු කියන්නේ රැන්ඩිගේ හීල් ටර්න් එකේ තියෙන සුපිරිම අවියක්. හරිද? දැන් ඊට පස්සේ මෙයා එක මාංචුවක් අරගෙන එකක් සීනාගේ අතට දාලා අනිත් එක දානවා රොප් එකකට. ඊට පස්සේ රොප් එකේ දැම්මට පස්සේ ඔන්න සීනාට දැන් ලියා ගන්න බෑ. මේ රොප් එක ගලවන්න එන්නේ. ඊට පස්සේ කොම්බරි සීනා අර ටර්න් බගල්ලේ කොනේ තියෙන මේ ගලවනවා. කොහමද රැන්නේ කරකෝලා ගලවලා ඔන්න කොහොම හරි ඒකත් අරගෙන ඇවිල්ලා තමයි රැන්ඩිත් එක්ක ඉනිමකුණදී ෆයිට් කරන්න. හැබැයි ඒතකොට රැන්ඩි වැටෙනවා කොහොමද? රැන්ඩි වැන්නට සීනා බෙල්ට් එක ගලවන්න හරියටම යද්දි ඔන්න ඇවිල්ලා රැන්ඩි අර දැන් අර සීනාගේ අතේ නේ තියෙන්නේ. ඒතකොට රොප් එකක් තියෙන සීනත් එක්කනේ. ඉතින් ඒ එතකොට රැන්ඩි අදිනවා. ඊට සීනා රැන්ඩි ඇද්ද පාර සීනා බිමට වැටෙනවා. ඊට පස්සේ වදින්නේ මම ටේබල් එක වදින්නේ. ඊට පස්සේ ආය සීනාට නැගිටින්න වෙන්නේ නැහැ. රැන්ඩි ගිහිල්ලා ඔන්න ටයිටල් දෙකම ගලවලා ගන්නවා. ඊට පස්සේ එයා තමයි වර්ල්ඩ් හෙවිවෙට් චැම්පියන් කියන්නේ WWE දර දෙකම එකට තිබ්බහමත් තිබ්බ එහෙමනේ WWE වර්ල්ඩ් හෙවිවෙට් චැම්පියන් කියලානේ. ඉතින් එතකොට සමහරකට අල්ටිමේට් චැම්පියන් කියලා හඳුන්වලා තිබ්බ සමහර තැන්වල. ඒකේ හරි වැරද්ද මම දන්නේ නැහැ. අත්‍තරම මම දන්නේ අරක විතරයි. කොහොම හරි ඔන්න මේ විදිහට රැන්ඩි ඕර්ටන් මේ තරගේ ජයග්‍රහණය කරනවා. ඉතින් රැන්ඩි ඕර්ටන් ඔන්න සහ රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනාගේ අතර තිබ්බ සුපිරිම රයිවල් එකේ සුපිරිම මැච් එකක් විදිහට අපිට අංක 4 වෙනියට රේට් කරන්න පුළුවන් මේ මැච් එක. මේක ස්ටෝර් ලයින් රේටින් එක තියෙන 1.75 2.5 අතර. ඒ වගේම කැරක්ටර් වර්ක් and ෆිසිකොලොජි වල තියෙන 2.5ක් වගේ රේටින් එකක්. ඊට පස්සේ ඇබිලිටි පැත්තෙන් ගත්තොත් අපිට 2.5 වගේ රේටින් එකක් බලා ගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ක්‍රවුඩ් රියැක්ෂන් එකත් 2.5ක් තියෙන්නේ. කොහොම හරි මේක තරු 3.5 කියන්නේ රේටින් එක 3.5 ගිය මැච් එකක් විදිහට මේ සීනා සහ රැන්ඩි ඕර්ටන් අතර තිබ්බ WWE TLC වල තිබ්බ WWE World Heavyweight Champion එක ඔන්න 2013 තිබ්බ එක හඳුන්වන්න පුළුවන්. ලිස්ට් එකේ අංක 3ට තියෙන්නේ Hell in a Cell 2014 තිබ්බ රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනාගේ තරගය. මේක ඇත්තටම චැම්පියන්ෂිප් එක නෙමෙයි නිකන්
ඒ දෙන්න අතර තිබ්බ මැච් එකක් තිබේ. ඇත්තටම මට මතක විදිහට මේක මම 2014 ගැනම 8 වසරේ වගේ බැලුවේ. ඇත්තටම ඒ කාලේ සුපිරි රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනා ගැන ඇත්තටම දෙන්නගේ ප්‍රයිම් අවධිය චුට්ටක් අග භාගය වගේ මට ඔව් ප්‍රයිම් වගේ පොඩ්ඩක් අග අවධිය තමයි ජෝන් සීනා සහ රැන්ඩිගේ 2014 වගේ කියන අවුරුද්ද. ඇත්තටම ඊට දැන් ওই මැච් එකෙන් මම පොඩ්ඩක් පිටට යන්න. ඒ කියන්නේ 2014 දී රොයල් රම්බල් එකේ තිබ්බ සුපිරි මැච් එක. ඇත්තට මේකත් සුපිරි තිබ්බර බ්‍රේ වයිට් ඇවිල්ලා කැන්සල් කරපු මැච් එක. කොහමද ඒක නිසා රැන්ඩි ඕර්ටන් වින් කරනවා. දැන් අපි යමු 2014 තිබ්බ හෙලිනිසල් මැච් එක ගැන කතා කරන්න. හෙලිනිසල් මැච් එක ගැන කතා කරොත් ඇත්තටම මේකෙදි ඇතුලේ සුපිරිම පර්ෆෝම් ටිකක් යනවා. අන්තිමට මම දැන් ඉවර කරන අපිට කතා කරන්නම් මැච් එක. මේ ස්ටෝරිය යන ගල යන්නේ මැච් එක ලොකුවට කතා කරන්න ඕනේ. ඉන් ඩීටේල් අපි හයිලයිට් පොයින්ට් විතරක් ටින් ටින් ගාලා කතා කරා. මොකද බෑක්ලෑෂ් එක ගැන ගොඩක් අපිට කතා කරන්න තියෙන නිසා. ඉතින් දැන් මෙතනදී ඔන්න රැන්ඩි ඕර්ටන්ට ඔන්න සුපර් එකක් ප්ලෑන් කරන සීනා ටේබල් එකක් උඩට ඊට පස්සේ ඔන්න ඒක පර්ෆෝම් කරාට පස්සේ ජෝන් සීනා මේක වින් කරනවා. එතකොට පින් එක බල් කියන්නේ 3 වදිනවා. එතනින් ගියාට පස්සේ සීනා තමයි මේකේ විනර් විදිහට ඔන්න ඒ තරගේ ජයග්‍රහණය ලබන්නේ. එතකොට මේකේ ස්ටෝර් ලයින් එකේ රියැක්ෂන් එක කියන්නේ ස්ටෝර් ලයින් එකේ රේටින් එක ගත්තොත් 2.5කුත් එතනින් ගියාට පස්සේ ඇබිලිටි වලින් 2.5කුත් කැරක්ටර් වර්ක් and ෆිසියොලොජි වල 2.5කුත් અને ක්‍රවුඩ් රියැක්ෂන් එකකුත් 2.5ක් හම්බෙලා තිනවා. කොහොම හරි මේක ටෝටල් රිටින් එක 3.75ක් තිබ්බ මැච් එකක්. මේ ඇඩිෂනල් කියන දේ මේක හොඳද? මේකේ මෙයාලගේ හෙලිනිසල් මැච් මීට කලින් ගොඩක් තිබිලා තිනවා 2000 මට මතක විදිහට රැන්ඩි අර මට මේ මැච් එක කොයි අවුරුද්දද කියලා හරියට මතක නැහැ. හැබැයි මම ඒක මේ ලිස්ට් එකට ගත්තෙත් නැහැ. මොකද අපිට හෙලිනිසල් මැච් ආසන්න වශයෙන්ම දෙයක් කතා කරමු. මොකද අපි අර කලින් සමස්ලෑම් සහ බ්‍රේකින් පොයින්ට් වගේ පාර්ට්නර් වැඩියක් කතා කරගෙන තමයි හෙලිනිසල් පොඩ වර්තමාන තිබ්බයක් ගත්තේ. දැන් මේ රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනාගේ තිබ්බ කොයි තරගෙත් හොඳයි. ඉතින් අපි යමු දෙවෙනි තරග ගැන කතා කරන්න. අපි ඉතින් දෙවෙනිට කතා කරන්නේ No Way Out 2008 රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනා අතර තිබ්බ තරගය ගැන. ඉතින් මේ මැච් එක අතර කලින් මැච් වගේම ඇත්තටම සුපිරි රේටින් තියාගෙන සුපිරිට මේ ඉස්සරහට ගලාගෙන යනවා. ඊට පස්සේ මේ මැච් එකේ තමයි ෆ්‍රෙන්ඩ්ස් අර රැන්ඩි රෙපරිගේ කනට ගහන්නේ. රැන්ඩි රෙපරිගේ කනට ගහලා මේ මැච් එක කැන්සල් කරලා දානවා එකපාරටම. ඊට පස්සේ සීනා කම්ප්ලේන්ට් කරනවා කියලා ඊට පස්සේ රෙපරිට හරියන්නේ නැහැ. රැන්ඩි මේ සීනා කියන එක අහන්නේ නැහැ. රැන්ඩි එතකොට ක්වොලිෆිකේෂන් එකවල විනර් විදියට සීනාට පත් වුණාට අර ටයිටල් එක චේන්ජ් වෙන්නේ නැහැ. ටයිටල් එක ගැන රැන්ඩි ඕර්ටන් තමයි. මේක හිටපු චැම්පියන් තමයි. යාගිම තමයි බෙල්ට් එක. එතකොට හැබැයි විනර් වෙන්නේ ජෝන් සීනා. ඒ වුණාට ඉතින් දැන් මේ වතාවේ බෑක්ලෑෂ් වල තියෙන වතාවේදී ඔන්න සීනා ඔය වැඩේ කරන්න බැරිකමකුත් නැත්තේ නෑ. ඉතින් කරන්න ඉඩ තියෙනවා. මොකද සීනා ඉන්නේ හීල් ටර්න් එක. ඉතින් වලට අපි දැන් බලා ගන්න පුළුවන් මේ WWE මේ නිව් එරා එක ඇතුළත පරණ සිද්ධි ගොඩක් මේ නිව් එරා එකේ නිව් ක්‍රීඩකයෝ ධම්මලා කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සමහර විට මේ සීනා සහ රැන්ඩිගේ රයිවල් එක අතරතුරත් එයාලගේ පරණ සිද්ධිම යාලගේ රයිවල් එක යාලගේ ස්ටෝරියට සමහර විට කන්ටිනියු කරන්න ට්‍රිපල් එච් ඉඩ තියෙනවා. ඉතින් මේ No Way Out එක 2008 දී මැච් එකත් අපිට හොඳ රේටින් එකක් දෙන්න පුළුවන් මැච් එකක්. හරි අපි දැන් කතා කරමු මේ මැච් එකේ රේටින් ගැන. ඉතින් මේකේ රේටින් ස්ටෝරි ලයින් එකට 1.75ත් 2.5ත් අතර තියෙනවා. ඒතකොට මේකේ ඇබිලිටි පැත්තෙන් බැලුවොත් 2.5ක් විතර තියෙනවා. එතනින් ගියාට පස්සේ කැරක්ටර් වර්ක්ස් and ෆිසියොලොජි පැත්තට 2.5කුත්. ඒකට මේ මැච් එකේ ෆුල් රේටින් එක ඇවිල්ලා ස්ටාර්ස් 3.25ක මැච් එකක් විදිහට ඔන්න මේක 2008 දී රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනාගේ රයිවල් එක ඇතුළත බිල්ඩ් වෙනවා. ඉතින් රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනාගේ රයිවල් එක ඇතුළත තිබ්බ හොඳ මැච් එක විදිහට මම තෝරගත්තේ බ්‍රින්ගින් රයිට් වල තිබ්බ මෙයාලගේ අයන් මෑන් මැච් එක. ඉතින් ඔයාලට මතක තියෙයි අයන් මෑන් මැච් එක ඇත්තටම WWE වල 3rd place එකට තියෙන හොඳම අයන් මෑන් මැච් එක තමයි මේ රැන්ඩි ඕර්ටන් සහ ජෝන් සීනා අතර බ්‍රින්ගින් රයිට් වල තිබ්බ අයන් මෑන් මැච් එක. ඉතින් මේක 5-5 විදිහට තියෙද්දි ඔන්න ජෝන් සීනා STF එක perform කරනවා රැන්ඩි ඕර්ටන්. එතකොට ඉතින් තප්පර 20 දී වගේ තමයි මට මතක විදිහට STF එක perform කරන්න පටන් ගන්නේ. මට මතක විදිහට යාළුවෝ මම හිතන සමහරට වැරදි වෙන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් එක හරියට මතක කෙනෙක් ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න යන්න. මට මතක විදිහට තප්පර 20 දී වගේ තමයි perform කරන්නේ. ඉතින් කොහොම හරි තප්පර 6 විතර වෙනකන් අල්ලන් ඉන්නවා සීනා. කොහොම හරි අල්ලන් ඉන්නවා. රැන්ඩි ටැප් කරන්නෙත් නැහැ. ඔන්න අන්තිම තප්පර 6 හෝ 5 ඇතුළත රැන්ඩි ටැප් කරනවා. ටැප් අවුට් කරනවා. එතකොටම සීනා 6-5 විදියට ඔන්න චැම්පියන්ෂිප් එක වින් කරලා චැම්පියන්ෂිප් එක ගියේ ඒක වින් කරනවා. එතකොට සීනා 6යි රැන්ඩි 5යි. අර අන්තිම මොහොතේදී රැන්ඩි ටැප් අවුට් කරපු ඉඳ ඔන්න සීනා මේ මැච් එක වින් කරනවා. ඇත්තටම ඒක තමයි ඇත්තටම හොඳ මැච් එක. මොකද ඒකෙදී මුලින් හොඳ පර්ෆෝම් තිබ්බා. ඒ කියන්නේ මම හයිලයිට් නේ අපි කතා කරන්නේ මේ මැච් එක ගන්න ලොකුවට කතා කරන්න ගියොත් ඉන් ඩීටේල් කතා කරන්න ගියොත් හයිලයිට් පොයින්ට් ඇරෙන්න අපිට මේ වීඩියෝ එක දික්වේ පැය දෙකක් විතර. ඉතින් ඒ නිසා අපිට ඒක එහෙම කතා කරන්න බෑ. අපි හයිලයිට් පොයින්ට් විතර කතා කරමු. මම ඒවල ටිප්ස් දාලා දෙනවා. ඒකට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ මැච් එක තමයි අපිට අංක 1 විදිහට ගන්න පුළුවන් ඉන්නේ. මේකේ රේටින් ගැන දැන් අපි කතා කරන්න යනවා. ස්කෝර් ලයින් එක 2.5ත් 2.5ත් වගේ දින ඇබිලිටි වල 2.5යි
එතනින් ගියාට පස්සේ crowd reaction එකට 2.5 එතනින් ගියාට පස්සේ character work සහ psychology වලට 2.5ක් හම්බෙලා තියෙනවා මේක totally 4.75ක rating තියෙන සුපිරි match එකක්. ඉතින් මේක අපි අංක එකට නම් කරාට වැරද්දකුත් නැහැ කියලා හිතෙනවා. ඉතින් මේ දෙන්නගේ රයිවාල් එක තුල තිබ්බ සුපිරි මැච් එක ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන් ඔය විදිහට තමයි. දැන් අපි යමු ජෝන් සීනා සහ රැන්ඩි ඔර්ටන් කොච්චර මැච් සංඛ්‍යාව ප්ලේ කරලා තියෙද ඒ වගේම කොහොමද යාළගේ ජයග්‍රහණ බෙදලා ගිහින් තියෙන්නේ කියලා. ඉතින් ජෝන් සීනා සහ රැන්ඩි ඔර්ටන් අතර ඒ කියන්නේ චැම්පියන්ෂිප් ඇතුළු එතනින් ඊට පස්සේ normal PLE වල ඇතුළත ඒ කියන්නේ ස්පෙෂල් PLE නෙමෙයි නිකන් normal අර Raw SmackDown වගේ මේකමත් ඇතුළත total match 21ක් ගිහින් තියෙනවා. ඒකෙන් සීනා 13ක් වින් කරලා තියෙනවා, රැන්ඩි 7ක් වින් කරලා තියෙනවා. draw වෙලා තියෙනවා, match එකක් කියන්නේ cancel වෙලා තියෙනවා. හරිද? ඉතින් අර match ගොඩින්ම මම championship එක විතරක් වෙනම filter කරලා ගත්තොත් championship 9ක් මේගොල්ලෝ play කරලා තියෙනවා. ඒත් රැන්ඩි ඔවුන් championship 5ක් වින් කරලා තියෙනයි match වලින්. ඒතකොට ජෝන් සීනා වින් කරලා තියෙන championship 4යි. ඔන්න ඔය විදිහට තමයි මේ දෙන්නගේ ජයග්‍රහණ බෙදලා ගින් තියෙන total match ගාන අනුව. ඉතින් ඔන්න විදියට බිල්ඩ් වුණා 2005 දී වගේ බිල්ඩ් වුණු රයිවල් එක තමයි 2025 දී කියන්නේ අවුරුදු 20ක් ඇතුළත ඔන්න සුපිරි ස්ටෝරි එකක් විදියට ගලාගෙන යනවා තාමත්. ඉතින් ඔන්න අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ අවසාන තරඟය 2025 මැයි 11 කියන්නේ අපේ රටේ මැයි 11 ඇමරිකාවෙන් නම් මැයි 10 බෑක්ලෑෂ් වලදී WWE Undisputed Championship එකක් විදියට මේ දෙන්නගේ ඔන්න තරඟයක් යනවා. ඉතින් දැන් අපි මේක ඉතිහාසය ගැන කතා කරු මැච් අනුව ගත්තාම පොඩි ඇනලයිස් එකක් කරොත් මේ තරඟ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් සීනා හීල්නේ. සීනා හීල් කියන්නේ මෙයා කලින් ප්ලේ කරේ රැන්ඩි හීල් විදිහට. රැන්ඩි හීල් විදිහට සීනා තමයි බේබි ෆේස් විදිහට හිටියේ. ඉතින් මේකෙදි දැන් ඔන්න ඉන්නවා රැන්ඩි ෆේස් විදිහට ඉන්නවා, ජෝන් සීනා හීල් විදිහට ඉන්නවා. ඉතින් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් මේ සමහර විට රැන්ඩි අර වගේ තැන්වලදී එයාගේ පාවිච්චි කරපු හීල් උපක්‍රම ඔක්කොම එහෙම් පිටින්ම ජෝන් සීනා මේ මැච් එකේදී සමහර විට පාවිච්චි කරන්න දෙනවා. එහෙම නැත්නම් ජෝන් සීනා පැත්තට අපි අර කලින් වීඩියෝ වල කතා කරා වගේ කවුරු හරි උපකාර කරන්න කෙනෙක් ඇවිල්ලා සීනා දිනන්න තියෙනවා. සමහර විට අර රැන්ඩි දැන් මම කලින් කිව්ව විදිහට තමයි මේකත් අයිති වෙන්නේ. රැන්ඩි අර කනට ගහලා රෙපරිගේ කැන්සල් කරන්නේ මැච් එක ආන්ගේ වගේ එහෙම මේකෙදි සමහර විට බලා ගන්න පුළුවන්. ඉතින් මේක කොහොම ප්ලෑන් කරලා දිනනද කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි එක දෙයක් ෂුවර් මේක දිනන ජෝන් සීනා ඒක ක්ලියර්ලි කියන්න පුළුවන් මේක ජෝන් සීනා වින් කරන මේ මැච් එක. ඉතින් මේක ලාස්ට් ටයිම් මේව එකක් විදිහට තියෙන නිසා අනිවාර්යයෙන්ම ජෝන් සීනා දිනන්න ඕනේ. මේකෙදි අපි කතා කරා නේද? මේක අපි කලින් කතා කරා කවුද එන්න පුළුවන් මේ වගේ වීඩියෝස් වලින් කතා කරලා දෙන්න. ආයමුතුන් මේකෙදි කියලා වීඩියෝ එක දිග්ගස්සන්න ඕනේ නැහැ නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තරඟේ තියෙන්නේ. ඉතින් අපිට අහපව් මේ ජෝන් සීනා සහ රැන්ඩි අතර එකට වීඩියෝ එකක් ඒ කියන්නේ මෙතන වෙන වෙන වීඩියෝ නෙමෙයි එකට වීඩියෝ එකක් මේ channel එකෙන් බලා ගන්න වෙන්න. ඉතින් මේකයි මම ඉතිහාසෙම ගෙනලා මේ වීඩියෝ එකේ ඇදලා දාලා තිබ්බේ. රැන්ඩිගේ අනාගතය ගැන කතා කරලා සීනා නම් කොහොමත් රිටයර් වෙනවනේ මේ අවුරුද්දේ. එයා යන්න යනවා කොහොමද දැන් 17 ටයිම් රෙකෝඩ් එක කියලා ඉවරයි. එයා තමයි දැන් ඇත්තටම සුපිරි චැම්පියන්. දැන් දැනට සීනා 17 ටයිම් විතර රැන්ඩි ඔර්ටන් 14 ටයිම් විතර ඉන්නේ. අනාගතයේදී ඇත්තටම අපි රැන්ඩිගේ අනාගතය ගැන ඊළඟට වීඩියෝ එකක් කරමු. පොඩි ඩොකියුමන්ටරි එකක් වීඩියෝ කරමු. නැත්නම් මේකදී කතා කරොත් වීඩියෝ දික් වෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ දැන් මෙතන ඉවර කරමු. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝස් වලට සිංහලෙන් බලා ගන්නවා LK Pros YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියන්න. ඒ වගේම පල්ලෙන් දාලා තියෙන මගේ අනිත් social media accounts ටික ඒවට follow පාරක් දීගෙන Superman Punch එකක් දීගෙන සුබ දවසක් හැමෝටම.